ඉතින් දවසවත් මතක නැති vlog එකක් තමයි මම මේ අද ඔයගොල්ලන්ට ගේන්නේ. දවසකට මතක නැහැ කිව්වේ අපි මම මේ vlog එක shoot කරේ දෙසැම්බර් මාසෙ 2025 දෙසැම්බර් මාසේ ඉන් දවසකවත් කියලා මට හරියට මතක නැහැ. ට්‍රිප් එකක් යමු කියේ ඉඳලා බැරිම දැන අවසානයේ කට්ටිය කතා වුණා ඩේ අවුට් එකක්වත් යන් කියලා. ඉතින් එහෙම කතා වෙලා අපි හැමෝම මාරවිලේ තියෙන ක්ලබ් ෆාම් බේ හොටෙල් එකට ඩේ අවුට් එකක් යන්න තීරණය කළා. ඉතින් ඒ දවස තමයි මේ. ඉතින් මෙතන ඉන්න අය හැමෝම මගේ හස්බන්ඩ්ගේ ක්ලාස් එකේ කියන්නේ ස්කෝල ක්ලාස් එකේ යාළුවෝ. දැන් ඉතින් එයාලා මගේ යාළුවෝ වෙලා ඉවරයි. කොහොම හරි හැමෝටම පුළුවන් දවසක් හැමෝටම නිවාඩු දවසක් බලලා අවසානයේදී අපි ඔන්න ඩේ අවුට් එක ආවා. හැබැයි ඉතින් මේ වගේ ප්‍රයිස් කොහොමද කියන්න නම් මට දැන් මතක නැහැ. මොකද දැන් මේක මාස 3ක් 4කට වගේ කිට්ටු වෙන්න එන නිසා මට මේකේ ගණන් හරියටම මතක නැහැ. හැබැයි මට මතක විදිහට පැකේජ් එක 4500ක් හරි 6500ක් හරි තමයි උනේ. ඒ වුණාට හරිම ගාන මට හරියටම මතක නැහැ. ඒ ගණන් දෙකද කියන්නත්. ඉතින් ඒක නිසා ඒක මට ඔයාලට හරියටම කියන්න බෑ. ඉතින් අපේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වුණ දේවල් තමයි වෙල්කම් රික් එකයි, පූල් එකයි, ලන්ච් බුෆේ එකයි, ඉවිනින් ස්නැක් එකයි. ඉතින් අපේ ටයිම් තිබ්බේ 10ට නිසා අපි 10ට ගිහිල්ලා බුෆේ එක යනකම් වෙලාව තියෙන නිසා පූල් එකට දැන් මම යන්නෙත් නැති නිසා අපි හිතුවා අපිට කෑමට වෙනම ඕඩර් එකක් දාගන්නවා කියලා. ඉතින් මේක අපේ පැකේජ් එකට අමතරව අපි දාගත්ත ඕඩර් එකක්. ඉතින් මේ හොටෙල් එක තියෙන්නේ බීච් එක අයින නිසා මේක මාර ලස්සනයි. ඒ වගේම ඇතුළේ මාර කාම් වයිබ් එකක් තියෙන තැනක් තමයි මෙතන. ඉතින් මේකට ගොඩාක් වෙන්නේ හොරිනස් අය. එදා අපි ගියපු දවසෙත් අපේ අයට වඩා හොරිනස් අය ගොඩාක් හිටියා. ඉතින් මේකේ ලස්සන ඔයාලා බලන්නකෝ. ඉතින් ක්ලබ් ෆාම් බේ හොටෙල් එක තියෙන්නේ බීච් එකට ඉස්සරහයි. ඉතින් හොටෙල් එකෙන් එළියට ගියත් ලස්සන view එකක් තියෙන්නේ. ඔයාට ඉස්සරහ මගේ වීඩියෝ දකිද්දී බලන්න පුළුවන්. හරිම ලස්සනයි. ඒ වගේම මේක ඇතුළේ මාර ලස්සන හරිම කාම් වයිබ් එකක් දෙන ප්ලේස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මම මේක YouTube එකට කරනවා කියලා ෆිල්ම් කරපු ෂූට් එකක් නෙවෙයි. ඒක නිසා ඉතින් මට මේකේ එහෙම් මෙහෙම් වීඩියෝස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් YouTube එකට දානවා වගේ quality videos මට මේ vlog එකේ නැහැ. ඊට මතකයක් විදිහට තියෙන්න ඕන නිසා ගත්ත වීඩියෝ ක්ලිප් එක තමයි මම මේ vlog එකක් විදිහට ඔයගලන්ට ගේන්නේ. ඉතින් ඒක නිසා බුෆේ එකේ තිබ්බේ මොනවද කියලාවත් මට ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ. මොකද ඉතින් මම ඒකේ වීඩියෝ මුකුත් අරගෙන නැහැ. ඉතින් අපි එතනට ගිහිල්ලා වෙල්කම් ඩ්‍රින්ක් එකක් බීලා එතකොට අපි ගත්ත ඕඩර් එකේ කෑමත් කාලා ෆොටෝස් ගහලා ටිකක් වෙලා ඉඳලා අපි ගියා බුෆේ එකට. හැමෝම තීරණය කරා පූල් එකට බහින්නේ කෑමෙන් පස්සේ කියලා. ඉතින් අපි කෑම කාලා තමයි පූල් එකට යන්න හිතාගෙන ඉන්නේ. හිතාගෙන ඉන්නේ කිව්වට පූල් එකට බහිනවා කියලා ගියේ කොල්ලෝ 3 දෙනා විතරයි. මටත් යන්න බෑ කියලා හිතුණා. සජිත් යන්නේ නෑ කියලා කිව්වා. හැබැයි ඉතින් ටික වෙලාවකින් මට හිතුණා පූල් එකට ගියා නම් හොඳයි කියලා. ඒක නිසා යන්න නෑ කියලා හිටියා. ටිකක් වෙලා එතන ඔන්චිල්ලාවක් තිබ්බා. ඒකත් පැද ඉඳලා මමත් පූල් එකට ගියා. ඉතින් මේ වෙනකොට නම් කොල්ලෝ 3 දෙනා පූල් එකට ගිහිල්ලා ඉවරයි. අපි දෙන්නකේ සජී මායි මෙතන ඉඳගෙන ඒගොල්ලන්ගේ කොලම් බල හිටියා. ඉතින් මේ ඉන්නේ හස්බන්ඩ්ගේ ඉස්කෝලේ යාළුවනේ. ඉතින් මගේ ඉස්කෝලේ යාළුවෝ ගැන කතා කළොත් මට O level කාලේ හිටියා හොඳම යාළුවෝ 6 දෙනෙක්. එතකොට A level කාලේ තවත් යාළුවෙක් හිටියා. ඉතින් අද වෙනකොට අපි කවුරුත් හැමදාම කතා කරන හැමදාම හම්බෙන අය නෙවෙයි. ඉඳලා හිටලා හරි හම්බෙන ඉඳලා හිටලා හරි කතා කරන අයත් ඉන්නවා. හැබැයි ඉතින් හුඟක් අය අද ඉන්නේ කොහෙද කියලාවත් දන්නේ නැති තරමටම අපි ඈත් වෙලා. හැබැයි ඉතින් ඉස්කෝලේ කාලේ කරපු කෝලම් නාඩගම් මතක් වෙනකොට ආයෙත් ඉස්කෝලේ කාලේට යන්න තියෙන නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි ඉතින් කාලේ නවත්තගෙන අපිට ඕන කාලේ විතරක් ජීවත් වෙන්න අපි කාටවත් බැහැනේ. ඒක නිසා හොඳම දේ තමයි පහුගිය කාලෙවත් ඉස්සරහට එන කාලේ ගැනවත් හිතන්නේ නැතුව අපි මේ ඉන්න මොහොත සතුටින් ජීවත් වෙන එක.
එහෙම අපි මේ මොහොත සතුටින් ජීවත් වුණොත් තමයි කවදා හරි දවසක අනේ අපිට එහෙම කාලයක් තිබ්බනේ කියලා මතක් කරලා හිත සැනසෙන්න පුළුවන්. ඒ වුණාට යනකම් කවදද ඉවර වෙන්නේ, කවදද මෙතනින් අපි යන්නේ කියලා ඇඟිලි ගැනගෙන හිටපු ගිහිල්ලා ඉවර වුණාට පස්සේ අදටත් මතක් වෙන, අදටත් හීනෙන් පේන, අදටත් යන්න ආස හිතන කාලයක් තමයි ඉස්කෝලේ කියන්නේ. ඉතින් ඉෂාරා, සමෝද්‍යා, අචිනි, රසාදී, මෙලනි, චතුනි, අබසලා ඔයාලා කියන්නේ අදටත් මගේ ජීවිතේ හොඳම යාළුවෝ තමයි. සමහර වෙලාවට අපිට හම්බෙන්න බැරි වෙන්න පුළුවන්, අපි කතා කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අදටත් ඒ යාළුකම එහෙම්මම මගේ හිතේ තියෙනවා. ඉතින් අදට මාත් එක්ක ඉන්න සමහර යාළුවෝ කීප දෙනෙක් ඇරෙන්න මගේ ජීවිතේ මට හම්බුන හොඳ යාළුවෝ වගේම ආයි කවදාවත් මගේ ජීවිතේට හම්බෙන්නෙත් නැත්තේ ඔයාලා වගේ යාළුවෝ. ඉතින් කවදාද හරි දවසක අපිට ආයෙත් හම්බෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මගේ ඒ යාළුවෝ වගේම හස්බන්ඩ්ගේ මේ යාළුවොත් අපේ දුකේදී සතුටේදී අපේ ළඟින්ම ඉන්න යාළුවෝ. ඉතින් අද කාලේ මිනිස්සු යාළුවෝ විදිහට තෝරගන්න එක හරි අමාරුයි. ඇයි කිව්වොත් යනකන් ඉඳලා මොනා හරි කියන, යනකන් ඉඳලා වැරද්දක් කියන මිනිස්සු තමයි අද ගොඩාක් ඉන්නේ. ඉතින් එහෙම මිනිස්සු අතරේ මෙහෙම යාළුවෝ හම්බෙනවා කියන්නේ පෙර පින. අපි දැන් පූල් එකටත් ගිහිල්ලා ස්නැක් එකක් අරගත්තට පස්සේ වහින්න ගත්තා. ඉතින් අපි ආවේ බයික් වල නිසා වහින්න කලින් ගෙදර යන්න ඕනේ කියලා හිතලා ඉක්මනින්ම ගෙදර යන්න හැදුවා. ඒත් ඉතින් බලන්නකෝ උනේ මොකද්ද කියලා. ඉතින් වැස්සට කලින් යන්න ඕනේ කියලා ආවත් අන්තිමේටම අපි කොහොම හරි වැස්සට අහු වුණා. හැබැයි කමන්නේ. ඒකත් එක්තරා විදිහක ලස්සන අත්දැකීමක් නිසා වැස්ස අපි ලොකුවට ගණන් ගත්තේ නැහැ. මොකද අපේ තෙමෙන්න තියෙන දේවල් අපිට දාගෙන යන්න පුළුවන් වුණ නිසා අපි වැස්සම තෙමි ගෙදර ගියා. ලොකු වැස්සකුත් නෙවෙයි නිසා බයික් එකේ තෙමි වැස්ස ගෙදර යනවා කියන්නේ මාර ෆන් වැඩක්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ හොටෙල් එක තියෙන්නේ බීච් එක ඉස්සරහින්. ඉතින් මේකට එන පාරත් හරිම ලස්සනයි. ඒ වගේම මේ හොටෙල් එක තියෙන්නේ කුරුසපල්ලියට ළඟ. ආසේ ඉන්න කැමති ඔයාට මේක හොඳ ප්ලේස් එකක්. වැස්ස කියලා සැලෙන්නේ නෑ අපි. හරි කොහොම හරි සබහාදහම කියන්නේ මම නම් අසන දෙයක්. ඇයි කියනවනම් මේ සබහාදහමට එක විදිහට අපේ හිත රිවන්න පුළුවන්. එතන පොද වැස්සකට, ඉර නගින එකට, ඉර බහින එකට, හැන්දෑවට, කොළ පාටට මේ හැම දෙයකටම පුළුවන් අපේ හිත නිවන්න. හරි ලොකු වැස්සකට කලින් කොහොම හරි අපි අපේ ගෙදර ආවා. හැබැයි ඉතින් අපි ගෙදර ආවත් හරි ලොකු වැස්සක් වහින්න ගත්තා. ඉතින් ඒ වැස්සේ ගොඩාක් දුර බයික් එකේ මේගොල්ලන්ට යන්න බැරි නිසා පොඩ්ඩක් වැස්ස අඩු වෙනකන් කට්ටිය ආයෙත් පරණ ආගිය තොරතුරු ගැන කතාවත් දාගෙන හිටියා. ඉතින් මෙතනින් මේගොල්ලොත් එක්ක ගෙවපු දවස ඉවරයි. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බෙනකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.